ඉතින් කොහොමද කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ Jujutsu Kaisen season 3 පළවෙනි episode එක. කතා පටන් ගත්තී අපි වෙන්නනවා ලේ අතේ තියෙද්දි වතුරේ ඒව හොදන. ඊට පස්සේ අපි වෙන්නනවා ශාපයක් අපේ UG-ව අල්ල ගන්න තමයි යන්නේ. UG ඉතින් එතනින් දුවනවා. බිල්ඩින් වලින් පැන පැන නිකන් ස්පයිඩර්මෑන් වගේ. ඊට පස්සේ චොකලට් ටිකක් පෙන්නනවා අපිට. එතනටත් UG විසික් කරලා ඒ ශාප ටික UG ශාප ටික අල්ල ගන්නවා. ජනේල වලින් පැන පැන යනවා. ඊට පස්සේ එක කඩුවක් අපේ UG ගේ මූණ ළඟට මේටි UG එක අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ අපිට ටයිටින් කට් කරලා ගියක් වගේ දෙනවා. එතන කියනවා ඒ කෙල්ල මායි කියලා. දැන් වංශයේ ප්‍රධානියා ගැන කරදර වෙන්න ඕනි කියලා කියනවා. පිරිමියෙකුට සහයෝගය දක්වන්නේ කෙසේදයි ඇය නොදනි කියලා එතනදි කවුරු හරි කියනවා කියන. පිරිමියෙකුට වඩා පියවර දුර පිටිපසින් යන කාන්දාවක් පිටිපස්සේ සිය. ඒ අතින් මා විශිෂ්ටයි කියලා. එතනදී කමනුසේ කියනවා ආගේ මූණ හොඳ නැහැ කියලා. ඔයාගේ ටෝජිගේ ස්ථාන වෙනස් නොවීම කනගාටුවට කරුණක් කියලා කියනවා. සෙනින් වංශයේ 27 වෙනි ප්‍රධානියා සෙනින් ආව ඔයා වීමට නියමිතයි කියලා ඒ නාගේ මනුස්සයා එතනදී කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා අපිට වෙනවා රතු පාට එළියක් වගේ නමුත් ගියක් වගේ තන. එතනදී යාලා කතා වෙනවා මම හොඳින් ඉන්නවා කල් පැච් එක වැරදුන තැන හැර කියලා කියනවා. ඊට පස්සේ අපිට ආයෙ වෙන්නන්නේ දුව දුව ඉන්නවා. යාප කොටකින් බේරෙන්න. ඔයගොල්ලෝ හිතනවා ඉතින් මෙයා දුවන්නේ කොහේ වැඩි කියලා උන් වැරදි කතා පටන් ගත්ත තැන ඉඳන්ම කරේ දුවන එක. ඊට පස්සේ අන්තිමට මෙයා මෙතනදී තර්ස් එකට පාර දෙනවා තව එකෙක් මෙයා කවුද කියලා මම ආට කියන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් බොක්ස් එකේ කවුද කියලා කමෙන්ට් එකක් දාන්න. සීසන් 1 2 බලපුවා දන්නවා මේ කවුද කියලා. ඉතින් සීසන් 1 2 බලලා ඉන්න කොහෙන් හරි YouTube එකේ රිවිව් කරලා තියෙන ඔයගොල්ලෝ channel ඒවයින් ඉතින් බලලා ඉන්න. හරි මෙතනදී මෙයාලා මේ ශාපේ විනාශ කරනවා. ඉතින් ඊට පස්සේ සෙනිවන්සේ රැසීම තිබ්බ තැන හිටපු මිනිස්සු මෙයාලට ඇවිල්ලා මෙතනදී පුදුමාකාර වේගයකින් මේ දෙන්නට හොඳම ඇටැක් කරනවා මෙතනදී. ඊට පස්සේ අපි YouTube පෙන්නනවා. මම හිතන්නේ එයා ගෝජ සතුරු වගේමයි එයා එක තරම් කරත් ඔයා මැරෙයි කියලා එතනදී කියනවා. මම මෙගුම ගැන නොකිය හිටියනම් කියලා මට හිතෙනවා. ඒක බයි හිතෙන දෙයක්. කියලා එදා රැසීම හිටවගෙන කියනවා. දැන් ඉතින් ෆයිට් එක හොඳටම යනවා. යූජිට අර ගෝජ වගේ කෙනා ඇටැක් කරනවා. නමුත් සෙන්සේට ඇසය තිබෙන නිසා ශාපලත් ශිල්පී ක්‍රමයක් ක්‍රියාත්මක කරන විට උඩ ශක්තිය නැති වෙන්නේ නැති තරම්. දැන් මම කතා කරලා ඉවරයි කියලා මනුස්සයා ඇටැක් කරනවා. ශාපලත් ශක්තිය පාලනය කිරීමේදී ප්‍රභු සලංකර වේගයට වැඩි නිර්තවයක් ඇත. එම නිසා ප්‍රහාරයක් ක්‍රියාත්මක වන තුරු පුරෝකතනය කිරීම දුෂ්කර වේ. ඉතින් එහෙම කියලා ඇටැක් කරගන්නවා. මෙතනදී යූජි අර කඩුවෙන්න යූජිගේ පපුව හිල් කරන් යන පාරක් මේ ගහනවා. ඉතින් යූජි කතාව ඉවරයි. දැන් අපිට අනිත් ෆයිට් එක තමයි වෙන්නන්නේ. ෆයිට් එකේ තියෙන කාව හොඳටම උඩ කරනවා. ඊට රෝඩි කතාව මෙතන ඉවරයි. අපි මෙඩිකල් එකට දන්නවන්න ඕනේ කියලා. ඉතින් මෙතන අර රෝඩි වැදගෙන එනවා. මෙතනදී අපේ කාර් උඩට හොඳටම ගහලා තියෙන්නේ. මට සුව කරන්න පුළුවන් කියලා එයා යව සුව කරනවා. සුව කරන්න කියන අද කතාව කොහමද? 2026 ජනවාරි රිලීස් වෙන තියෙන එක මේක වේ අන්තර්ජාලයට මම මේක කැම් කොපි එක තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් මොකද හිතන්නේ අද කතාව හොඳයිද? හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉස්සර වගේම අඩු බඩු තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න. තමට කරන්න එපා. ඉතින් එහෙනම් ගුඩ් බයි හැමෝටම.